කිතුණු ඉතිහාසය පිළිබඳව කතා කරන්න ගියොත් ගොඩක් දේවල් තිබෙනවා කතා කරන්න. මොකද කිතුණු ඉතිහාසය එන්නේ යුදෙව්වන්ගෙන්. යුදෙව්ව කියලා ගැන කවුද කියලා මම ගොඩක් තැන්වලදී මගේ වීඩියෝස් වල කතා කරලා තිබෙනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ තෝරගත්ත ජාතිය ක්‍රිස්තුස් වහන්සේත් යුදෙව්වේ. නමුත් මම කතා කරන්නේ ඒ දේවල් නෙමෙයි. මට කතා කරන්න ඕනේ මේ කිතුණු ඉතිහාසයේ සම්බන්ධව දෙවියන් වහන්සේගේ අනාගත වාක්‍ය වචනෙත් එක්ක ඒ වගේම ඒ අදාළ පුද්ගලයන් අධිරාජ්‍යවරු පෙළ ගැසුනේ කොහොමද? ඒ වගේම කවුන්සිලයන් පිහිටුනේ කොහොමද කියලා තමයි මට කතා කරන්න අවශ්‍ය. මෙතන උන්වහන්සේගේ අනාගත වාක්‍ය බොරු වුණාද? නැහැ. ඒක හරියාකාර වේදියට සිදු වුණා. මුලින්ම ක්‍රිස්තුස් වහන්සේ තුලින් මේ ක්‍රිස්තියානි සභාව ආරම්භ වෙනවා. මේක පළවෙනි සියවසේ සිදු වෙන්නේ. පළවෙනි සියවසේ. එතකොට මේ කිතුණු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේත් එක්ක නේද? ඒක රාශිය වෙනවා. ජේසුස් වහන්සේව අදාහ ගන්නවා. එතකොට මෙතන අපි උන්වහන්සේගේ වචනේ බලන්න යනවා යෙසාය පොතේ 53:5. මෙතන අනාගත වාක්‍යයේ සම්පූර්ණ වීම ගැන පිළිබඳව කතා කරන්නේ මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඊම ගැන. නමුත් උන්වහන්සේගේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසායි, පොඩිකරු ලැබුවේ අපේ අයුතුකම නිසායි. ඊම සහ උන්වහන්සේ කුරුසපත් වීම ගැන මෙතන ප්‍රකාශ කරනවා. දැන් මෙතන යෙසාය 53:5. ඒ වගේම අපි බලමු මීකා පොතේ 5:2. නමුත් බෙත්ලෙහෙමේ එප්‍රාතා යුදාහේ දහස් ගණන් අතරේ සිටීමට කුදාව සිට නුඹේ ඊශ්‍රායල් කෙනෙක් ආණ්ඩුකාරයා වෙන්න මා වෙතට කෙනෙක් නික්මෙන්නේය. දැන් මෙතන ප්‍රකාශයේ මීකා 5:2 උන්වහන්සේ සම්බන්ධව මේ අනාගත වාක්‍ය ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ බලොත් ගීතාවලියේ 16:10 මක්නිසාද ඔබ මාගේ ආත්මයේ ෂේවලෙන් තිබෙන නාගසේක නේද? ඔබගේ ශුද්ධ තරන් වහන්සේ නේද? තැනැත්තා කුණු වීමට ඩක්ටර් නොදෙනසේක. ජේසුස් වහන්සේගේ මලුන්ගෙන් නැගිටිව පිළිබඳව මෙතන කතා කරනවා. මම මේ ඉතිහාසයට එනවා චුට්ටක් ඉන්න. දැන් මේ වගේම මේ සියලු අනාගත වාක්‍යයේ සම්පූර්ණ වුණා. හලලූයා. අපි බලුවොත් දැන් උන්වහන්සේගේ මරණය සම්බන්ධව පොන්තියස් පිලාත් මොකද කරන්නේ? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චයකාරයා විදිහට නේද? එයා විනිශ්චය කරන නමුත් එයා තුළ වරදක් සගවේ මනුෂ්‍යයා තුළ වරදක් සගවන් හම්බෙන්නේ නැහැ කියලා නේද? පිලාත් කියනවා. ඊට පස්සේ මොකද කරන්නේ? පිලාත් ඒක ප්‍රජාවගේ හස්තයට බාර කරනවා රෝම නේද ආණ්ඩුකාරයා හැටියටත්. ඒ වගේම මෙයා යුදාවේ නේද රෝම ආණ්ඩුව නියෝජනය කරපු ආණ්ඩුකාරයා හැටියට සිටියා මේ පිලාත්. එතන බැලුවොත් මෙයා එතනින් අත හොදගත්තා. අපි දැක්කා. එතන වචනේ සම්පූර්ණ වෙනවා. මේ වගේම ක්‍රිස්තුස් වහන්සේ නැවත නේද මලුන්ගෙන් උත්ථාන වීම සම්බන්ධව එතන වචනේ සම්පූර්ණ වෙනවා. අපි ඒවා නේද ගොඩක් තැන්වලදී අපි උන්වහන්සේගේ වචනේ ඉගෙන ගත්තා. ඒ වගේම අපි දකිනවා ගොඩක් මේ සභාව නේද ඉදිරියට ගෙන යන චරිත දෙකක් ගැන බයිබලයේ ප්‍රකාශ කරනවා පේදුරුතුමා සම්බන්ධව ඒ වගේම මේ පාවුල්තුමා සම්බන්ධව. පේදුරුයි පාවුලුයි ඒකරාශී වෙනවා. ඒකරාශීව තමයි මේ කිතුණු මේ සභාවේ මුල් නිකන් ගල් දෙක හැටියට නේද මේ දෙක මේ දෙපළ වැඩ කටයුතු කරනවා. දෙවියන් වහන්සේගේ අනාගත වාක්‍යය ප්‍රකාශ කරනවා මෙන්න මේ අවුරින් මතෙව් 24:9. එකල ඔහු නුඹලාට පීඩා විඳීමට පාවා දී මරන්නේ මේ ආකාරي සභාවට පීඩා වෙන කාලේ පැමිණ ආයි ප්‍රකාශ කරනවා යොහන් පොතේ 15:20. අපි එතරම් බලමු 16ක් තමාගේ ස්වාමීන් රවතුම් නැත නොවේයි නුඹලාට මා කී වචේ සීඝ්‍ර ඔහු මට පීඩා කළෝ නම් නුඹලාට පීඩා කරන්න. මෙතන ඒ වචනේ ආයි කියනවා සභාවට පීඩා වෙනවා කියලා. මෙතන මේ අනාගත වාක්‍යය මොකද සම්පූර්ණ වෙනවා ඊට පස්සේ නීරෝධි රාජ්‍යවරයා විසින් සහ මේ ඩීසියස් කියන අධිරාජ්‍යවරයා විසින්. එතකොට මේ නීරෝ අධිරාජ්‍යවරයා එකපාරට මෙතනට පැමිණෙනවා මේ දෙවියන් වහන්සේගේ වචනේ අනාගත වාක්‍ය සම්පූර්ණ කරන පිණිස. මේ අනාගත වාක්‍ය එච්චර හොඳ දෙයක් නෙමෙයි. හරිද? ඒ කියන්නේ සභාවට එන පීඩාව සම්බන්ධව කතා කරද්දී මේකට එන පුද්ගලයා තමයි නීරෝ අධිරාජ්‍යවරයා. අපි මේක බැලුවොත් ක්‍රිස්තු වර්ෂ 37 68 දක්වා මේ කාලය විහිදෙනවා. එතකොට අපි බැලුවොත් මෙතන මූලික කරුණු හැටියට මේ නීරෝ අධිරාජ්‍යවරයා ක්‍රිස්තු වර්ෂ 54 සිට 68 දක්වා අධිපතිකම් කරනවා. ඒ වගේම එයා මේ අධිරාජ්‍යවරයෙක් විදිහටපත් වෙන්නේ එයාගේ වයස යොම් නේද? අවදී වයස අවුරුදු 16 දී. ඒ වගේම ඔහු මිය පරලොව 68 දී සිය දිවි නසා ගැනීමකින්. මෙතන ඒ වගේම තමයි ඉතා මේ හාස්‍යජනක කරුණු හැටියට මෙතන මේ තිබෙනවා මේ ඇග්‍රිප්පීනා කියන ඔහුගේ සිය මැහැණියන්ව ඔහු විසින් ඝාතනය කරනු ලබනවා කියන තැන. ඒක ඇත්තම කියනවා ලොකු පිළිකුල් කාරණාවක්. ඒ වගේම මේ අපි තවදුරටත් බලන්න වෙනවා
මේ ප්‍රොපසි එකත් එක්ක මේ සභාවට පීඩා කරනවා කියන ප්‍රොපසි එක මම මෙතන ප්‍රකාශ කරා යෝහන් 15:20 සහ මතෙව් 24:9 සම්බන්ධ මේන ප්‍රොපසිස් වලට ඒකරාශීලා මේ අන්තර්ගතයට එන මේ අධිරාජ්‍යවරු ගොඩක් මිලිච්ච ලෙස කිතුරන් ඝාතනය කරන කෙනෙක් හැට නීරෝ සහ එබැවින් මේ නීරෝ අධිරාජ්‍යවරයා ඇතුළු මේ ඩීසියස් ගැන මම මෙතන මේ ප්‍රකාශ මේගොල්ලන්ගේ පැවැත්ම සහ ආවේ ඒගොල්ලන්ගේ අධිරාජ්‍යවර ආණ්ඩු ක්‍රම මේ පිළිබඳව කතාදී මම දැන් එනවා මේ ඩීසියස් සම්බන්ධව ක්‍රිස්තු වර්ෂ 201 251 වෙනි අවුරුදු සමයේ මේගොල්ලෝ මෙයා මේ කෙනා නේද මේ අධිරාජ්‍යවරයා විසින් මේ පරිපාලනය කරනු ලැබුවා. එතකොට මේ බැලුවත් මොහුගේ මරණයක් සිදු වෙන්නේ යුද බිමකදී මේ රෝමේ පරම අධිරාජ්‍යවරයා හැටියට සිටිනා මෙහෙම යුද බිමකී නේද මරණයට පත් වෙච්ච. ඒ වගේම මේ ඩීසියස් කියන මේ අධිරාජ්‍යවරයා ඇත්තම කියනවා නම් ලොකු ප්ලෑන් එකක් ගැහුවා. නීරෝට වඩා නීරෝ ඇත්තම කියනවා නම් මේ කිතුරුවන් වලට චෝදනා කරා රෝමේ ගිනි තිබ්බා කියලා. ඒක හේතුවක් තුලින් තමයි මේ ඒගොල්ලන් ඝාතනය කරන්න ගන්නේ. දැන් මෙතන මේ එන ඩීසියස් කියන මේ අධිරාජ්‍යවරයා නේද සිස්ටම් එකක් ගේනවා. එයාට නමස්කාර කරන්නට අන්නේ දෙවි දේවතාවරුන්ගේ රූපයට නමස්කාර කරන පිණිස. මේක නමස්කාර කරේ නැත්තම් ඒ කිතුරුවන්ට බොහෝ පීඩාවෙන් ඉන්න වුණා. අපි බැලුවොත් මෙතන පිහිටන ඒ රාජ්‍ය ආඥාව තමයි ක්‍රිස්තු වර්ෂ 250 මේක පිහිටනවා. මේ රෝම දෙවිවරුන්ට පුද පූජාවල් දීම අධිරාජ්‍යයාව නේද වැද නමස්කාර කිරීම සම්බන්ධව ලිබෙල්ලස් කියන මේ සහතික පත්‍රයක් ඔහුන්ට ලැබෙනවා මේ වැද නමස්කාර කරපු අයට. ඒ වගේම ගොඩක් කට්ටිය මෙයාට මේ බීසුණු වෙලා මොකද කරන්නේ මේ වැද නමස්කාරයට ඒකරාශී වෙන්නේ නැති පුද්ගල කොට්ටාසයක් ඉන්නවා. ඒ කොට්ටාසේ නමයක් කියනවා ලැප්සිවරු කියලා. දැන් මේ ලැප්සිවරු මොකද කරන්නේ ප්‍රතික්ෂේප කරපු අයට තමයි මේ ලැප්සි කාර්යෝ කියලා කියන්නේ. දැන් මෙතන අපි බැලුවොත් ඒගොල්ලෝ දෙවියන් වහන්සේ නැත්නම් යේසුස් වහන්සේගේ ඇදහිල්ලෙන් නේද ඈත් වෙනවා මේ තියෙන අධික බය නිසා. මේත් එක්කම මිලාන් ආඥාව එනවා. දැන් අපි බැලුවොත් මේක ක්‍රිස්තු වර්ෂ 313 සිදු වෙන්නේ. මේකට ඉංග්‍රීසි මාධ්‍යයෙන් කියනවා Edict of Milan කියලා. මිලාන් ආඥාව මේක පිහිටුව ලබන්නේ අධිරාජ්‍යවරු දෙන්නෙක් එක්ක තමයි මේක පිහිටන්නේ. පළවෙනි අධිරාජ්‍යවරයා තමයි මේකට මුල් හේතුවක් වෙන්නේ කොන්ස්ටන්ටයින් කියන මේ අධිරාජ්‍යවරයා. ඊට පස්සේ ලිසිනියස් කියන මේ අධිරාජ්‍ය කොන්ස්ටන්ටයින් රෝමේ අධිරාජ්‍යවරයා හැටියට බටහිරෙන් නේද රෝමේ ආණ්ඩු කරා. ඒ වගේම ලිසිනියස් කියන මේ අධිරාජ්‍යවරයා රෝමේ මේ ඇත්තම කියනවා නැගෙනහිර දෙසාවේ අධිපතිකම් නැත්නම් ඒ රාජ්‍ය ආණ්ඩු ක්‍රමය කරගෙන ගියා. දැන් මෙතන මොකද සිදු වුණේ කියලා බලුවොත් 313 ක්‍රිස්තු වර්ෂ ඒගොල්ලෝ මේ සියලුම ආගම් නිදහසේ අදහන්න කියලා මේ ආඥා පනතක් ගේනවා මේ මිලාන් ආඥාව යටතේ. ඒ වගේම මේ කිතුණු දහම නේද? ඒක ඔෆිෂියල් නැත්නම් ඒකට කියනවා නිත්‍යානුකූල දහමක් නැත්නම් ලබ්ධියක් බවට පත් කරනු ලබනවා. ඒ වගේම මේ කාල පරිච්ඡේදයන් හිදී ගොඩක් හිතුණු නේද මේ සුභාරංචිය පැතිරලා යන කාලයක්. ඒ වගේම මේ නීරෝ අධිරාජ්‍යවරයාගේ තියෙන පීඩාවයි ඒතකොට දීෂියස් අධිරාජ්‍යවරයා තියෙන පීඩාව හැම්බේ නේද ගොඩක් මිනිස්සු තැනුණා පෙරුණා. ඒ කාලේ ගොඩක් පෙරුණා වගේ. දැන් මේ කාලේදී දැන් ගොඩක් හිදහසක් අත්දකින්න කාලයක් එනවා. දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රොපසි එක මම ප්‍රකාශ කරන්නම්. එතන අපි රිදරා පොතේ 6:2 බලමු. ඒට සුදු අක්ෂයක් සිටිනා තුනේ ඌ පිටහුන් තැනැත්තාට දුන්නත් තිබුණේ උටුනත් ඔහුට දෙල්ලද්දේ ඔහු ජයගත මේ ජය ගන්නා පිරිසද පිටත් ආවේ. එතන එක එලිතරව්වක්. අනිත් එක තමයි දානියල්ට මේ ලිතරව් වෙනවා 2:34. ඒ රජුන්ගේ දවසේ ස්වර්ග දෙවියන් වහන්සේ කිසි කලකට නැතින වන්නා වූ රාජ්‍ය පීඩර්සේක ඒගේ ආණ්ඩුව අන්සෙනකට අත්හැරනු ලබන්නේ. දැන් බලන්න මේ ප්‍රොපසි එක මේ මිලාන් ඊඩිට් එකෙන් මේ මොකද්ද වෙන්නේ? ඒක පිහිටුණු ලබනවා මේ මිලාන් ආඥාවෙන්. දැන් අනිත් එක තමයි අපි බලන්න යනවා මේ කොන්ස්ටන්ටයින් නැමැති මේ අධිරාජ්‍යවරයා කිතුණු දහම මේක සම්පූර්ණ නිත්‍යානුකූල දහමක් බවට පත් කරනවා. ඒ රාජ්‍ය ආණ්ඩුකාර ඔහුගේ ඒ සමයේදී. දැන් මොකද වෙන්නේ ඊට පස්සේ තියෝඩෝසියස් කියන දෙවැනි තියෝඩෝසියස් කියන මේ අධිරාජ්‍යවරයා මේක මේ රෝමේ සම්පූර්ණ කියන්නේ නීත්‍යානුකූල ලබ්ධිය බවට පත් කරනවා. මේක අපි බැලුවොත් 377 395 වෙනි ඒ රාජ්‍ය ආණ්ඩු සමය තමයි මේක සිදු වෙන්නේ. එතකොට
ඕ මේ කිතුුණු ආගම රෝමේ නේද අධිරාජ්‍යයේ නිත්‍යාන ගත කරනවා. ඒ වගේමයි බැලුවොත් මෙයා චරිතය ගැන මෙයා මොන වගේ කෙනෙක්ද මෙයා කොහෙන්ද කින්දමන්ද කියලා බැලුවොත් මේ තියෝදීසස් කියන මේ අධිරාජ්‍යවරයා මෙයා ස්පාඤ්ඤයේ උපතලත් කෙනෙක් 347 වෙනි අවුරුද්දේ තමයි උපත ලබලා තිබෙන්නේ. ඒ වගේම එයාගේ මරණය සිදු වෙන්නේ 395 වෙනි. ඒ වගේම මේ ඔහු තමයි ඇත්තම කියනවා නම් අවසාන අධිරාජ්‍යවරයා රෝමය නේද ආණ්ඩු කරපු එක්සත් රෝමය ආණ්ඩු කරපු. ඒ වගේම බලන්න මේ කවුන්සිල පිළිබඳ අපි චුට්ටක් ඉගෙන ගමු. මෙතන කවුන්සිලයන් සම්බන්ධව මම කතා කරන්න යනවා. නයිසයි කවුන්සිලය, ඒ වගේම කාර්තේජ් කවුන්සිලය. එතකොට මේ කවුන්සිල බිහිවීමත් එක්ක පෙලජිනියසියම් කියන මේ පෙලාජි වාදය නේද? පෙලජියනු වාදය ඇත්තම කියනවා නම් ගොඩක් පැතිරලා ගිහිලා තිබ්බ කාලයක්. මේක ඇත්තම කියන දෙවියන් වහන්සේගේ වචනයට එකක නැහැ. ඒතර මම මොනවද කියන්නේ මේ පෙලජියන් වාදය කියලා ගොඩක් කතා කරන්න වෙනවා. මම පොඩ්ඩ කතා කරන්න යනවා මේකේ මේ වැරදි ටීචින් සම්බන්ධව දැන් මෙතන ඉදිරිදරව් කරන පාවුතුමාට තිමෝති 4:1 අපි බලන්න යනවා. ඒ ටීචිස් තමයි වැරදි ටීචිස් තමයි මේ පෙලජියන් වාදයේ තිබෙන්නේ. එතකොට එහෙත් පසු කාලේ සමහරු මුලා කරන ආත්මයන්ද යක්ෂයන්ගේ ඔයගොල්ලෝ දන්නවා කියන්න අවශ්‍ය නැහැ. මෙතන මම තිරේ දිස් කරන එක දානවා. 1 තිමෝති 4:1. ඒ වගේම අපි බලමු මෙතන දෙක ප්‍රේතෝස් දෙකේ එකෙත් එතන වැරදි ටීචිස් එනවා කියලා පාවුතුමාට අනාගත වාක්‍යයක් දෙවියන් වහන්සේ දෙනවා. නමුත් සේනක අතරේ බොරු ප්‍රභේදෝ සිටියෝ එලෙසම විනාශ කරන ධර්මයන්ද රහසින් ඒ වගේ ප්‍රකාශ කරන ඔයගොල්ලෝ බලන්න මෙතන ඔයගොල්ලන්ට ඒක ප්‍රචාරය වෙනවා. දැන් බලන්න මෙතන ඒ වගේම මේ කවුන්සිල පිළිබඳව අපි දත්ත ඒක රාශි කරද්දී මොකද සිදු වෙන්නේ මේ නයිසියා කවුන්සිලය පිහිටවුණා 325 වෙනි අවුරුද්දේ කොස්ටාන්ටින් මේ කියන අධිරාජ්‍යවරයා විසින් මේ බොරු නේද මේ ඉගැන්විලි නේද පහ කරන්න. මොකද ඒවකට ගොඩාක් පැතිරලා ගිය ඉගැන්විල්ලක් තිබුණා මේ ඒරියන් වාදය. ඒරියන් වාදය ගොඩාක් මේ ඒරියන් කියන මේ පුද්ගලයා විසින් තමයි මේ තියොලොජියන් විසින් ගොඩාක් ප්‍රචාරය කරගෙන ගියා. ඒක නවත්තන පිස තමයි මේ නයිසයි නේද මේ ප්‍රකාශය ගේන්නේ. දැන් බැලුවොත් මේ නයිසියා ප්‍රකාශයේදී අපි බැලුවොත් මෙතන ප්‍රකාශ කරන ඔහු මේ ප්‍රකාශය ගේට කලින් මොකද්ද දෙවියන් වහන්සේ නේද නැත්නම් මේ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ නෙමෙයි එයාව හදපු කෙනෙක් කියලා. ඒ වගේම සම්පූර්ණ දෙවියන් වහන්සේ නෙමෙයි සදාතනික නැහැ කියලා. එතන මේ නයිසයි ආඥාවක් පිළිදලා එතන මේක සත්‍ය අනුකූල කරනවා දෙවියන් වහන්සේ නැත්නම් ජේසුස් වහන්සේ නේද එකම සාරය කියලා. ඒකට ග්‍රීක වචනය තමයි හෝමෝඌසියස් කියලා කියන්නේ. එතන ඇත්තම කියනවා නම් ඒ කාලේ ඒක සිදු වෙනවා නයිසයි ක්‍රීඩ් එකේ. ඒ වගේම අපි බලන්න යනවා කොන්ස්ටන්ටිනෝපල් කියන මේ කවුන්සිලය සම්බන්ධයෙන් මොකද එතන සිදු වෙන්නේ කියලා. ඒක පිහිටන්නේ ක්‍රිස්තු වර්ෂ 381 තියෝඩෝසියස් 1 කියන මේ අධිරාජ්‍යවරයා අන්තර්ගතව අපි බැලුවොත් මේකේ තීරණය තමයි ශුද්ධාත්මයන් වහන්සේගේ දේවත්වය ගැන. දැන් ශුද්ධාත්මයන් වහන්සේ 100% දෙවියන් වහන්සේ හැටියට ඒක පිළිගන්නවා. එතකොට අර නයිසයි ප්‍රකාශය නැවත අලුත් කිරීමක් වෙනවා. මෙතන නයිසයි කොන්ස්ටන්ටියානු ආඥාව කියලා නැවත නේද? අය ආඥාව පිළිටනවා. ඇත්තම කියනවා නම් මේ පියා පුත්‍රයා ශුද්ධාත්මයන් වහන්සේ එක කෙනෙක් කියලා, එක්කෙනෙක් කියලා නේද? එකම සාරය කියලා ප්‍රකාශයක් වෙනවා. දැන් අනිත් එක තමයි එපීසේ කවුන්සිලය පිළිබඳව ඒ කතා කරන්න දැන් මේ යන්නේ. එතකොට එපීසේ කවුන්සිලය ඇත්තම කියනවා නම් ආරම්භ වෙන්නේ 431 වෙනි ක්‍රිස්තු පූර්ව 430 වෙනි අවුරුදු සමයේ. එතකොට මේ නෙස්ටෝරියන් වාදය ගොඩාක් පැතිරලා ගිහිල්ලා තිබුණා. නෙස්ටෝරියන් වාදය කියලා කියන්නේ මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව චරිත දෙකකට බෙදීම. හරිද? මේක ඇත්තම කියන්නේ ධර්මයක්. මේ ධර්මය දෙවියන් වහන්සේගේ ඉදිරියේ ඒක පිළිකුල්ව තිබුණා. එතකොට එන්නේ ඒක මේ ඇත්තම කියනවා නම් හරි ගස්සන තමයි මේ එපීස කවුන්සිලය පිහිටන්නේ. එතකොට එතන ගන්න තීරණය තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ 100%ක් මිනිසෙක් 100%ක් නේද දෙවියන් වහන්සේ. ඒ වගේම එයා සම්පූර්ණ දෙවියන් වහන්සේ කියලා එතන ප්‍රකාශනය එනවා. ඒ වගේම අනිත් තවත් කවුන්සිලයක් පිහිටනු ලබනවා කැල්සිඩෝනියානු කවුන්සිලය කියලා. දැන් මේ කවුන්සිලය පිහිටන්නේ 451 වෙනි අවුරුද්දේ මේ ජේසුස් වහන්සේ පිළිබඳ වෙන මතභේද එක්ක. මොකද එයා දෙවියන් වහන්සේද මිනිස්සෙද කියන කාරණාවේදී. එතකොට එතන තමයි හරියටම ප්‍රකාශනය එන්නේ. අත්‍තරම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ 100%ක් දෙවියන් වහන්සේ 100%ක් මිනිසෙක් කියලා මේ එක මිනිසෙක් තුර නේද මේ ස්වභාවයන්
දෙකක් තිබුණාට මේ එකම චරිතය කියලා නේද සී දෙවියන් වහන්සේ කියලා ප්‍රකාශනය එනවා. එතකොට මේ සම්පූර්ණ තියෙන මේ මොකක්ද ඒකට කියන්නේ එතන කන්ෆියුෂන් එක නැති වෙනවා. එතකොට මේ වෙනස් වීම නේද? ඒ කියන්නේ මේ ඩිවිෂන් එක නැත්තම් විරුද්ධත්වය නැති වෙනවා. මේක මේ අයුරින් නේද සම්පූර්ණ දෙවියන් වහන්සේ සම්පූර්ණ මිනිස්සු ගැන ප්‍රකාශ වෙනවා එතන. එතකොට මේ බලෝ කවුන්සල් මේ කීපයක් මේ මම කතා කරා. එතන තවදුරටත් මම ඔබට ප්‍රකාශ කරන්න කැමති මේ කර්තේට් කවුන්සිලය පිළිබඳව මේක 397 පිටු ලබන මේ කවුන්සලය පිටන්නේ හිපෝ කියන කවුන්සලය මේ සිදු වුණාට පස්සේ මොකද ඒක ඇත්තම කියන සනාථ කිරීමක් වශයෙන් මොකද වෙන්නේ බයිබලයේ මේ අලුත් කියසමේ පොත් 27 නේද මේ පුරාණ කියුස්පත් එක්ක ඒක රාශි කරලා මේක සම්පූර්ණ බයිබලයේ කැනන් එක කියලා මේක කැනොනිකල් කියලා මේක ඔප්පු සහගත කරනවා මෙතන නීතිගත කිරීම තමයි කරන්නේ ඒ කාල පරිච්ඡේදය බලුවොත් දැන් මේ පොඩ්ඩක් ඉතිහාසයේ මධ්‍ය කාල යුගයට ගියොත් මධ්‍ය කාල යුගයේ ඉවරෙන්නේ 1500න් වගේ කිස්තු වර්ෂ ඒ යුගයේ ඉවරනත් එක්කම නේද මෙතන ප්‍රොෆෙසිකත් ප්‍රකාශ කරන්නේ බෞද්ධයන්ට විරුද්ධව නේද කාල පරිච්ඡේදය වෙනස් කරන දානියෙල් 7:25 එතන ප්‍රකාශ කරනවා ඒ වගේම ඒ ප්‍රකාශන මේ සභාව තුළ ගොඩක් වැරදි ටීචින් තව ටික ඔහොම එනවා මේ කවුන්සිලයක් වලින් කොච්චර නවත්තන්න බැරුවා නේද ටික ඔහොම ආවා දැන් අපි බැලුවොත් රෝමන් කතෝලික සභාවේ ඊට පස්සේ බෙදීම වෙනවා මොකද රෝමන් කතෝලික සභාවේ බෙදීම ඇති වෙනවා එතන ඒ 1500 අවුරුද්දේදී ඒ බෙදීම ඇති වෙන්නේ මේ ඒගොල්ලෝ එකම පාප්තුමාට තමයි බලය නැත්තම් දීලා තිබුණේ එතකොට අනිත් අයම පාප්ප තමයි ඉස්සරහට දාගෙන නේද පාප්තුමා තමයි ඉස්සරහට දාගෙන නේද වැද රාජකාරී කරපු නිසා. නමුත් ඒකට කැමති වුණේ නැගෙනහිර ඊස්ටර්න් ඔර්තොඩොක්ස් චර්ච් කියලා නේද. දැන් මේක රෝමන් කැතලික් සභාවෙන් කැඩිලා ඕම නේද මොකද වෙන්නේ මේ වෙලාව එනවා මොකද ඒක රෝමන් කැතලික් සභාවට ඒක රාශි වෙන්නේ නැහැ. එතකොට රෝමන් කැතලික් සභාවේ ඊස්ටර්න් ඔර්තොඩොක්ස් චර්ච් එකක් සහ රෝමන් කැතලික් සභාව ඒ අයුරින් නේද ඒක දෙකට ස්ප්ලිට් වෙලා වෙන ආදි වශයෙන් කැඩලා යනවා. ඒත් එක්ක මොකද වෙන්නේ රෝමන් කැතලික් සභාවෙන් තමයි මේ ප්‍රොටෙස්ටන්ට් නේද මේ රීෆෝමේෂන් එක එන්නේ. ඒක ඇති වෙන්නේ 1500 තමයි මාටින් ලූතර් තමයි මේක ඇත්තම කියනවා ප්‍රධාන නිර්මාතෘවරයා. එතකොට මාටින් ලූතරගෙන් පටන් ගත්තී මේ 1500 මේ රිෆෝමේෂන් එක ප්‍රතිස්ථාපනය කිරීම. ඒ කියන්නේ ඒගොල්ලෝ ඩියුට්‍රොකැනොනිකල් නැත්නම් අපි කියන ද්විතීය සංග්‍රහයේ ග්‍රන්ථ සහ අපොක්‍රිප්පා මේ කිසි දෙයක් පිළිගන්නේ නැහැ. අපි ඇත්තම කියන ප්‍රොටෙස්ටන්ත මොකද අපි ඒවා පිළිගන්නේ නැති නිසා මොකද වෙන්නේ මේ ප්‍රොටෙස්ටන්ත නේද මූව්මන්ට් එක ඇති වෙනවා රෝමන් කැතලික් සභාවෙන්. එතකොට මේක සනාථ කරන්නේ ජෝන් කැල්වින් කියන මේ ඇත්තම කියනවා නම් මේ තියොලොජිස්ට්. එතකොට මේ මාටින් ලූතර් සම්බන්ධව ජෝන් කැල්වින් සම්බන්ධව බලද්දී මේගොල්ලෝ රෝමන් කැතලික් සභාව කඩාගෙන ආව කට්ටිය හැටියට ඉන්නවා. දැන් ඇත්තම කියනවා කඩාගෙන ආව හේතු ගොඩක් තිබෙනවා. ඒ කාරණාවල් මම මෙතන බෙදා ගන්න යන්නේ නැහැ. ඔයගලන්ට හොයලා බලන්න පුළුවන්. එතකොට මේ ධර්මතාවයන් වල තියෙන එක විදිය නේද? එහා මෙහෙම නිසා මේගොල්ලෝ කඩාගෙන ආවේ. හරිද? එතකොට බැලුවොත් ඒකේ ප්‍රොපසිස් බැලුවාම අපි බැලුවොත් අපි එලිදරා පොතේ 14 ඉඳලා 6:7 වෙනකම් අපි බලමු. පොළවේ වසන්නන සියලු ජාතීන් ගෝත්‍රයන් භාෂාවට සෙනග ප්‍රකාශන මේ සදාකාල සුභාරංචකත සිට තවත් දේව අහස මැද පියාස කරන දුටුවේ ඔහු මා ශබ්දයෙන් කතා කරන දෙවියන් වහන්සේට බය වී උන්වහන්සේට ගෞරවය දීපාල මක්සඩ උන්වහන්සේගේ විනිශ්චය පැමිණෙන්නේ අහසත් පොළවත් මුහුදත් ජල උල්පත්තාත් මේ උත්තරයන් වහන්සේ නමස්කාර කරලා කිය. දැන් මේ ප්‍රොපසි එක අත්තම කියනවා නම් ඒකේ සම්පූර්ණ ගොඩ මොකද වැරදි ධර්මය තවත් මොකද උනේ පෙරිලා තව දෙවියන් වහන්සේගේ මහිමය නේද මේ ප්‍රොටෙස්ටන්ට් සභාවල් වල දකින්නට පුළුවන් වුණා. හරිද? එතකොට එන්න දැන් මේ මහිමේ නේද? මහිමෙන්ට මේක යනවා. හරිද? එතකොට බැලුවාම මේ ඊට පස්සේ මේක ක්‍රිස්තියානි සභාව මේක ස්ප්‍රෙඩ් වෙනවා රෝමෙන් නේද? මේක ඇතන්ස් ග්‍රීස් හැමතැනටම නේද ස්ප්‍රෙඩ් වෙලා තිබුණා. ඒ වගේම මේක ඊට පස්සේ ආසියාවේ ස්ප්‍රෙඩ් වෙනවා. ඔහොම නේද? ශ්‍රී ලංකාවට නේද? පපා එනවා. ඉතින් අපි ඒ ගැන කතාවදී අපි ඒක ලංකාවේ ඉතිහාසෙත් එක්ක සම්බන්ධ කරලා අපි ඉදිරියට කතා කරන වීඩියෝ එකක් මම කරන්න යනවා කොහොමද කිතුණු දහම ශ්‍රී ලංකාවට ආවේ කියලා. ඒ වගේම ඒක නිත්‍යානුකූලව හරිද? එතකොට මෙතන බැලුවාම අපි බැලුවොත් මතය පොතේ 24 බලු රාජ්‍යමය ස්වභාවය සියලු ජාතීන්ට ප්‍රකාශ කරන පිණිස ලෝ මුළුල්ලේ ප්‍රකාශ ලබන්නේ එවිට ආත්මීමේ පැමිණෙන්නේ. ඒ වගේම ක්‍රියා 1:8 නම සුදා පෙනවසේ නුඹලා කෙරේ පැමිණ කරන නුඹලා බලයලම එවිට ඉරුසලමේද මුළු යුදේ සමායන පොළවේ සීමාව දක්වා මාගේ සාක්ෂිකාරය වන්නේ
එතකොට මේ ක්‍රිස්තියන් දැන් නූතන සභාව පිළිබඳව අපි කතාංශයට එද්දී මේ අන්තිම දවස්වලදී නේද කාලවල තිබෙනවා දැනගන්න එතන මිනිස්සු Tamanට ප්‍රේම කරන්නව මුදලට ප්‍රේම කරන්නව පරට්ටු කරගන්නව මෙතන තිමෝති පොතේ 3 වෙනි පරිච්ඡේද 1:15 ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඒ වගේම අපි මතේ පොතේ 27:12 බැලුවොත් අධර්මිෂ්ඨකම බෝ වෙන බැවි නේද බොහෝ දෙනාගේ ප්‍රේමෙ හිනවන්නේ. එතකොට දැන් මේ කිසි කලට නුඹලා රවට්ටන්න ඉන්න නාරිල්ලා දැන් තෙසලෝනික 2:3 වසර ඇදහිල්ලෙන් වැටියා විනාශේ පුත්‍රයාට පාපේ මනුෂ්‍යයා ඉදරට පළුවෙන් ගුණොත් මිස ඒකට පැමිණෙන්නේ. උන්වහන්සේ කීම ගැන. එතකොට දැන් මේ කතා කරන්නේ මේ සභාව නේද දෙවියන් වහන්සේගේ මේ ප්‍රොපසීස් එක්ක නේද සාපේක්ෂව කතාවල බලද්දි මේ අධිරාජ්‍යවරු නේද විශේෂයෙන් මේකට මුල් පිරුණු අධිරාජ්‍යවරු දෙදෙනෙක් කියන අපිට කතා කරා නීරෝස් සහ ඩීෂියස් මේ අන්තර්ගත වෙද්දී කොන්ස්ටන්ටයින් කියන මේ අධිරාජ්‍යවරයා විසින් තමයි ලොකු දෙයක් දෙවියන් වහන්සේ සභාවට ගන්න. මොකද මේ ක්‍රිස්තියානි ආගම නීතිගත කිරීම නේද ඊට ප්‍රචාරණය වීම අනිත් කතන්දරය තමයි දෙවියන් වහන්සේ මේ පවතින කාල පරිච්ඡේදයන් වලට එද්දී තවදුරටත් උන්වහන්සේ ඇත්තම කියන සභාව පවිත්‍ර කරගෙන යනවා යම් හේතු කාරණා නිසා. උගලන්ට ඉදිරි වීඩියෝ වලින් දැනුවත් කරන්න යනවා ඒ කොහොමද කියලා. ජේසු පිහිටා ඉතින් මම විශ්වාස කරනවා ඔයගොල්ලෝ මේ යම් දෙයක් දැනගත්තා කියලා. ආමේන්.